අපි නිකම් මේ ඉපදුනාට පස්සේ රස්සාවක් කරන්න පටන් ගත්තට පස්සේ මැරෙනකන් හැමදාම උදේ වැඩට යනවා හවස ගෙදර යනවා උදේ වැඩට යනවා හවස ගෙදර යනවා රැයට ටීවී බලනවා නිවුස් බලනවා ආයි උදේ වැඩට යනවා හවස ගෙදර යනවා ඔහොම ජීවත් වෙලා වැඩක් නැහැ. ජීවිතේ තරුණ කාලේ උප්පරිම මහන්සි වෙලා ගේමක් ගහන්න. මං කියන්නේ 30 වෙද්දි ගේම ඉවර වෙන්න ඕනේ. හරි. 30 ඉඳන් ලයිට් වර්ක් එකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් 30 35 වෙද්දි ඒක තමයි මට තීරණය වෙන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් වැඩ කරගෙන යන ගමන් ජීවත් වෙන්න. අපි ජීවත් වෙන්නේ නැහැ මේ ලංකාවේ මිනිස්සු ජීවත් වෙන අඩුයි. අපි නිකන් හුස්ම ගන්නවා විතරයි. හරි. බලන්න කොච්චර අමාරුවෙන් අපහසුවෙන්ද ඉන්නේ කියලා. ආස කෑමක් කන්න බෑ. හරි. ආස වාහනයක් ගන්න බෑ. ආස රටකට යන්න බෑ. බලන්න ඕනේ තැනකට යන්න බෑ. කලින්ම මහන්සි වෙලා Tamanට ඒ කියන්නේ තරුණ කාලේ මහන්සි වෙලා උපරිම ගේමක් ගහන්න තරුණ කාලේ. මේවනේ. ඔයාට අවුරුදු 50ක් 55ක් 60ක් ගිහින් ස්කූබා ඩයිවිං කරන්න අමාරුයිනේ. ස්කයින් වගේ කරන්න බෑ. එකපාරක් වැඩිච්ච ගමන් කරස් දාලා කකුලක් කඩලා යනවා. අර ඒව අතපය කැඩෙන්නේ නැති දඟලන්න පුළුවන් කාලේ දඟලන්න ඕනේ. ඒ කාලේට කරන්න පුළුවන් වෙන වෙන දේවල් තියෙනවා. එතකොට වන්දනාචාරිකාවක් යන්න ඒව කරන්න. ඒකත් වෙන එකක්. ඒව ගන්න පුළුවන්. මොනවා කරන්නත් තරුණ කාලේ මහන්සි වෙන්න. අවුරුදු 30 32 වෙනකන් 30 තමයි වෙනකන් යකෙක් වගේ මහන්සි වෙන්න. මොකද ඔයාගේ හෙල්ත් එකත් හොඳ මට්ටමේ තියෙනවා 30 විතර වෙනකන්. එහෙම ලොකුවට අසනීප වෙන්නේ නැහැ නේ 30 විතර වෙනකන්. ඒතර අර උපරිම කට්ට කෑවත් අවුලක් වෙන්නේ නැහැ. එතනින් පස්සේ පරිස්සමන වලට ඉන්න පුළුවන් අවශ්‍ය එක්ස්පීරියන්ස් එකක් ගන්න ගමන්. හරි? අවශ්‍ය එක්ස්පීරියන්ස් එකක් ගන්න ගමන් පරිස්සමෙන් ඉන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් කියන්නේ තරුණ කාලේ මහන්සි වෙන්න. හරි? මහන්සි වෙලා ඉතා ඉක්මනින් ආර්ථික වශයෙන් නිදහස් තත්ත්වයට එන්න. දැන් මේ පාර ඊට පස්සේ මම බැංකොක් ගියාට පස්සේ මම බැංකොක් ගිහිල්ලා ගත්තා මට ආසාවක් කියන්නේ ලංකාවේ වාහන එලවනවා මම වෙන රටවල් වල වාහන එලවලා බලන්න කියන වෙන රටවල් වල ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක කියන එක වෙන එකන්නේ. වාහනයක් ගත්තා හිටපු දවස් ගානට රෙන්ට් එකට හොඳ වාහනයක් අරගෙන රවුමක් ගාලා හිටියා. මේ ලයිසන් එක මම මෙහෙන් අරන් තිබුණේ ඉන්ටර්නැෂනල් ලයිසන් කියලා එකක් ගන්න පුළුවන් අපිට. ඒ ඉන්ටර්නැෂනල් ලයිසන් කියන එක අරගත්තට පස්සේ වෙන රටවල් වල වාහනේ උනත් එලවන්න පුළුවන් පොලිසියෙන් ඇල්ලුවට අවුලක් නැහැ. හරිද? එහෙ පොලිසිය වලට එහෙම අර මොකුත් කරගන්නත් බෑනේ. මේ දන්නේ නැහැ පුළුවන් දන්නෙත් නැහැ. කොහොම හරි වෙනම එක්ස්පීරියන්ස් කොහොම හරි අර ඔයාලට මේ කාලේ පුළුවන්නේ වැඩි වියදම් නැති එක්ස්පීරියන්ස් ගන්න. දැන් මම නම් බිඳුව මට්ටමේ ඉඳන් 100 මට්ටම වෙනකම්ම එක්ස්පීරියන්ස් ගන්න කැමතියි කියන්නේ. මං කැමති වෙසක් කාලේට ස්කූටියක් අරගෙන මේ දන්සල් වඳින්න යන්නත් කැමතියි මං. ඒකත් වෙන මාතල්ලකනේ. ඒක වෙන මාතල්ලයක්. ඊට පස්සේ අමාරුවෙන් සෙට් එකක් එක කන්දක් බඩ ගාගෙන කන්ද උඩට ගිහිල්ලා ප්ලේන් ටිකක් බොන්නත් කැමතියි. හරිද? ඒවා අඩු වියදම් එක්ස්පීරියන්ස්. ඒවත් ඕනේ. ඒවත් තියෙන්න ඕනේ. ඒ වගේම මම මෙතන මේ විදිහට මම දන්සල් වඳින්නත් යනවා. දැක්කොත් මට කතා කරන්න එපා දන්සලකදී. හරිද? මේ ඊට පස්සේ එහෙමත් යනවා. ඒ වගේම මම ෆ්ලයිට් එකේ යනකොට මම එක ගුවන් ගමනකට ලක්ෂ 10කට වඩා වැඩියෙන් වියදම් කළා මම බිස්නස් ක්ලාස් ටිකට් එකක් දාගෙනත් යනවා. සාමාන්‍යයෙන් නෝමල් ඉකොනොමි ක්ලාස් ටිකට් එක ලක්ෂ 3ක් වෙනවා නම් බිස්නස් ක්ලාස් ටිකට් එක මොකක් හරි රටකට 3ක් වෙනවා නම් බිස්නස් ක්ලාස් ටිකට් එක අනිවාර්යයෙන් ලක්ෂ 6කට 7කට වඩා වැඩි. දෙගුණයකට වඩා වැඩි. එහෙමත් යනවා. මුළු සම්පූර්ණ ස්කේල් එකේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. මම මේ කියන්නේ මේ මගේ ලොකකමක් නෙමෙයි. මම කියන්නේ ඔයාලට මහන්සි වුණොත්. මොකද මම පටන් ගත්තේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෙක් විදියට. මං ගෙදරින් 7-5ක්වත් අරගෙන නෙමෙයි කිසි දෙයක් පටන් ගන්න තියෙන්නේ. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෙක් විදියට. ගෙදරින් කිසිම සපෝට් එකක් අරගෙන නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. ඔයාලටත් පුළුවන් කැමති ශේෂ්ත්‍රයක මහන්සි වෙන්න. ශේෂ්ත්‍රය මොකක්ද කියන එක වැඩක් නැහැ. හරි? කැමති ශේෂ්ත්‍රයක කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එකත් වැඩක් නැහැ. හිතා ගන්න බෑ තායිලන්තේ කියන රටේ දැන් මං කියන එක වැරදියට ගන්න එපා. තායිලන්තේ කියන රටේ ආර්ථිකය සඳහා වැඩි බරක් අදින්න කෙල්ලෝ. හරිද? ඒ කියන්නේ මම කියන්නේ ඒක නෙමෙයි. හරි? දැන් එහෙ සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් අපේ කාපාක් වල ටිකට් කඩන් ඉන්නවනේ. කාපාක් වල ටිකට් කඩන් ඉන්නේ කෙල්ලෝ. ඊට පස්සේ බස් වල කියන්නේ ටැක්සි දුවන්නේ කෙල්ලෝ. හරිද? ඒ කියන්නේ ඇත්තරම දැන් මොකක් හරි අර සිකියුරිටි විදියට ඉන්නේ කෙල්ලෝ. මා කෙල්ලොමයි ඉන්නේ. මම හිතා ගන්න බෑ ඒක. කොල්ල මොනවම ගොඩක් කරනවද මන් දන්නේ නැහැ. හරිද? උන්නේ
හැම දෙයකම ඉන්නේ කෙල්ලෝ. يعني මාරම ගේමක් ගහනවා මේ ඒ රටේ يعني ගෑල්ලාම ඉගෙන ගන්න ගමන් අතරමැද්දෙන් එක ජොබ් කරගෙන කැෂියර් එක හිටියත් ඉන්නේ කෙල්ලෙක්. පාරේ මොකක් හරි වැඩක් කන්ස්ට්‍රක්ෂන් වැඩක් කරන්න හිටියත් ඒත් ඉන්නේ කෙල්ලෙක්. එහෙම එකක් තියෙනවා. එතකොට මේ يعني ඒක අමුතුයි. හරිම අමුතුයි ඒක. සාමාන්‍යයෙන් දැන් අපේ රටවල් වල මම දන්නේ නැහැ තස් නගිනවා ගේමට ඉන්නෙත් කෙල්ලොත් දන්නේ නැහැ. මේ පෙට්‍රල් සෙඩ් වල තෙල් ගහන්න ඉන්නේ කෙල්ලෝ. එහෙම ඉන්නේ ඔක්කොම කෙල්ලෝ. එතකොට මේ කියන්නේ ඔයාලට ගන්න තියෙන දේ තමයි විනාඩි 5ක් හරි ගියා නම් ඒකේ වටිනාකමක් තියෙන්න ඕනේ. ගන්න තියෙන දේ තමයි තරුණ කාලේ උපරිම මහන්සි වෙන්න. හරිද? මොකද ඇඟට හයිය තියෙන ජීවිතේ වෙනස් කරන්න ඕනේ කියලා හිතෙන්නේ පොඩි කාලයයි. ඔය අවුරුදු 45 50 ගියාට පස්සේ හිතෙන්නේ නැහැ ජීවිතේ මාර ගේමක් ගහනවා. අපි කවදා හරි හොඳ තත්ත්වයකටපත් වෙනවා කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ අවුරුදු 20 ගණන් වලදී. ඔය හිතන කාලය ඇතුළත මහන්සි වෙන්න. හිතෙන කාලේ මහන්සි වෙන්න ඕක. හරි. එතකොට තමන්ට සම්පූර්ණ ආර්ථික නිදහසකට එන්න පුළුවන්. ඇවිල්ලා වැඩ තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් හැමදාම මැරෙනකම්ම එදිනෙදා කටයුතු සඳහා සල්ලි හොයන්න මහන්සි වෙන්න වෙනවා. කාලා බීලා ඉන්න මහන්සි වෙන්න වෙනවා. හරි. තරුණ කාලේ ගේමක් ගහන්න ඉංජිනේරින් මෙඩිසින් විතරක් නෙමෙයි ගේමක් ගහන්න පුළුවන් විදි තියෙන්නේ. නමුත් මේ වෙලාවේ ඔයාලට තියෙන වැඩේ මේක. මේක හරියට කරොත් ඔයාලට ලොකු ගැම්මක් එනවා ඊළඟ දේවල් හරියට කරන්න පුළුවන් කියලා. හරි. මේක හරියට කරොත් ඊළඟ දේවල් හරියට කරනවා කියලා ගැම්මක් එනවා. නිසා මේක මහන්සි වෙලා හරියට කරන්න. මේක කරගත්තොත් ඊළඟ දේවල් කරගත්ත හැකි. හරි.